taxpayer identification number එහෙම නැත්නම් TIN ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ගොඩක් කතා වෙන මාතෘකාවක් TIN එක. මෙන්න මේ TIN එහෙම නැත්නම් taxpayer identification number එක අනිවාර්ය කරලා තියෙනවා සමහරක් දේවල් වෙනුවෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා register of motor vehicle එහෙම නැත්නම් motor vehicle මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එහෙම නැත්නම් විකුණන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට RMV එකේ certain වැඩවලදී මේ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙලා තියෙනවා. ඒ වගේම 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ඔයා දන්නවා ඔයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි නම් ඔයාගේ බැංකු වල තියෙන තැන්පතු ස්ථාවර සහ සේවින්ස් account වල පොලිය මත බැංකු විසින් අය කරන රඳවා ගැනීමේ බද්ද 10% රඳවා ගැනීමේ බද්ද ඩිඩක්ට් කරන එක නතර කරගන්න ඔයාට පුළුවන් self declaration එකක් එහෙම නැත්නම් බදු නොගෙවිය යුතු තත්වයේ ඉන්න කෙනෙක් කියලා තහවුරු කිරීමක් අදාළ බැංකු සහ මූල්‍ය ආයතන වලට ඔයාට බාර දෙන්න. ඒ හරහා ඔයාට පුළුවන් ඔයාගේ තැන්පතු මත අඩු කරන මේ 10% බද්ද කපන එක අඩු කරන එක වළක්ව ගන්න. ඉතින් එතනදී ඒ self declaration එක බාර දෙද්දී ඒ ෆෝම් එකේ අනිවාර්යෙන් ඔයාගේ TIN අංකය සඳහන් කළ යුතුයි. TIN එකක් දැනට නැත්නම් එහෙම නැත්නම් taxpayer identification number එහෙම නැත්නම් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකයක් ඔයාට දැනට නැත්නම් ඔයා ඔක්කොටම කලින් මේ TIN අංකය මේ TIN එක ඔයා ලබාගත යුතුයි. ඉතින් මේ TIN එක ගන්න එක අමාරු නෑ, ලේසි. ඔයාට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට Inland Revenue website එක හරහා ඔයාට online apply කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇනලිටික්ස් අපිව සම්බන්ධ කරගෙන මේ වැඩේ කරන්නත් පුළුවන්. හැබැයි එතනදී යම් සේවා ගාස්තුවක් අය වෙනවා. ඉතින් ඔයාටම කිසිම ගාස්තුවක් ගෙවීමකින් තොරව online apply කරගන්න විදිහ Inland Revenue website එක හරහා ඔයාගේ TIN එක online apply කරන විදිහ තමයි මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නේ. ඉතින් ඔයාටම පුළුවන් ඔයාගේ TIN එක online apply කරන්න. ඉතින් මෙතනදී වැදගත්ම කාරණාව මේ TIN එක apply කරන්න නම් ඔයාට email address එකක් තියෙන්න ඕනේ. ඉතින් සමහරක් අයට email address නැති වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. ඉතින් එතනදී මුලින්ම ඔයාට email address එකක් හදාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ TIN එක online apply කරද්දී ඉතින් මම පියවරෙන් පියවර විස්තර කරන්නම් මේ TIN එක online Inland Revenue website එක හරහා apply කරන විදිහ. මුලින්ම ඔයා කරන්න ඕනේ Google එකට ගිහිල්ලා IRD කියලා type කරන්න. එතකොට ඔයාට පේනවා පල්ලෙහෙන් එනවා Inland Revenue Department එකේ web address එක. ඒකේ යන්න home page, home කියලා තියෙන tab එක click කරන්න. එතකොට මෙන්න ඔයාට එනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ website එකේ landing page එක. ඒකේ තියෙන ඔයාට පේනවා e-service කියලා tab එකක්. මෙන්න මේ උඩ බා එකේ අවසාන tab එක e-service. ඒකේ access to e-service click කරන්න. access to e-service click කරාට පස්සේ මෙන්න මෙහෙම page එකක් open වෙනවා. ඒකේ තියෙනවා මෙන්න මෙතන click on taxpayer registration. taxpayer registration click කරන්න. ඊට පස්සේ open වෙනවා මේ TIN එක ගන්න apply කරන form එක. එතනදී මුලින්ම ඔයා කවුද කියන එක introduce කරන්න ඕනේ. ඔයා individual local කෙනෙක්ද, individual foreigner කෙනෙක්ද, individual child කෙනෙක්ද, company එකක්ද, partnership එකක්ද කියන එක ඔයා define කරන්න ඕනේ. එතනදී ඔයා individual කෙනෙක් විදියට ඔයාට TIN එක request කරනවා නම් ඔයා local citizen ඒ වගේම resident නම් ඔයා individual local කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන NIC ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙතන type කරන්න ඕනේ. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔයා නොදැනුවත්ව මේ වෙද්දී ඔයාට TIN අංකයක් ඇවිල්ලා තියෙනවා නම් ඔයා apply කරලා නැතුව හෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් TIN එකක් apply TIN එකක් open කරලා තියෙනවා නම් මෙතන NIC එක enter කරපු ගමන් ඒකේ already registered කියන එක පෙන්නනවා. ඔයාට දැනට TIN එකක් නැත්නම් ඔයාට මෙතන TIN ඔයාගේ NIC එක ගහපුවාම එතනින් එහාට process කරගෙන යන්න පුළුවන් වෙනවා. මුලින්ම මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙහෙම ෆෝම් එකක් තමයි මේ ෆිල් කරන්න තියෙන්නේ.
ඔයාට පේනවා ඔයාගේ personal details තමයි මේ form එක පුරාවට තියෙන්නේ. ඊට පස්සේ මේකට supporting documents වගේක් update කරන්න තියෙනවා. ඉතින් මෙතන මුලින්ම මතක තියාගන්න ඕන කාරණාවක් මෙන්න මේ star mark එක තියෙන fields ඒ කියන්නේ මේ තරු ලකුණ තියෙන කොටු වලට අනිවාර්යයෙන්ම data fill කරන්න ඕනේ. ඒවා mandatory fields වෙනවා. එතකොට මුලින්ම කිව්වා වගේ NIC number එක මෙතන enter කරන්න. එතනදී already tin එකක් තියෙනවා නම් ඔයාට process කරන්න හම්බෙන්නේ නැහැ. එතනදී ඔයාට පුළුවන් ඔයාගේ ළඟ දැනට tin අංකය නැත්නම් ඔයාට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිඛිතව request එකක් කරලා ඔයාට ඔයාගේ tin අංකය සහ certificate එකේ copy එකක් ගැනීමේ අවස්ථාව තියෙනවා. ඔයාට දැනට tin එකක් නැත්නම් ඔයාට මේ form එක fill කරන්න පුළුවන්. ඊළඟට ඔයාට මෙතන නම දෙන්න තියෙනවා. ඊට පස්සේ name with initial මුලකුරු සමග නම. ඊට පස්සේ ඔයාගේ උපන්දිනේ, ඔයාගේ country of birth, ඊට පස්සේ ඔයා male ද female ද කියන එක. ඊට පස්සේ ඔයා කැමතිම language එක මොකක්ද? English ද සිංහල ද Tamil ද කියන එක. ඊට පස්සේ preferred mode of communication ඔයා email විදිහටද ඔයාට information inner revenue එකෙන් එනවට කැමති. එහෙම නැත්නම් SMS ද ඒ mode of communication ඔයා මෙතනදී select කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මොනවාරි website එකක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාට dual citizenship එකක් තියෙනවා නම් ඔයාට ඒක yes කරන්න පුළුවන්. එහෙම නැත්නම් no. ඊට පස්සේ මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ඔයාට තියෙන income sources. ඔයාට දැනට business එකක් විතරක් නම් තියෙන business income කියන source එක ටික් කරන්න. ඊට අමතරව ඔයාට ජොබ් එකකුත් කරන ගමන් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාට එම්ප්ලොයිමන්ට් එකයි බිස්නස් එකයි දෙකම ටික් කරන්න පුළුවන්. ඊට අමතරව ඉන්වෙස්ට්මන්ට් බැංකු වල ඩිපොසිට් වගේ තියෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් කියන එක ටික් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆෙෂන් එක ඔයා accountant කෙනෙක් වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කැටගරිස් වලට වැටෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් වගේ ප්‍රොෆෙෂන් එක සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාට ඒ ප්‍රොෆෙෂන් එක ඇප්ලයි වෙන්නේ නැත්නම් ඔයාට not applicable දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ළඟම Inland Revenue Office එක nearest regional office එක ඒක අනිවාර්යෙන් හොඳට බලලා fill කරන්න. ඔයා ඉන්න පැත්ත අනුව ඔයාට පුළුවන් මෙන්න ඔයාගේ office එක මෙහෙම select කරන්න. එතනදී මතක තියාගන්න ඕනේ ඔයාගේ මේ දෙන office එකට තමයි ඔයාගේ file එක යන්නේ. ඉතින් ඔයා දුර පළාතක ඉන්න කෙනෙක් නම් ඔයාට ළඟම තියෙන office එක මෙතනදී select කරන්න. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ file එක handle වෙන්නේ ඔයා select කරන area එකෙන් වෙන්න පුළුවන්. ඒක නිසා මේ nearest regional office කියලා කියන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඔයාට ළඟම office එක මොකක්ද කියන එක. ඊට පස්සේ ඔයාගේ permanent address එක මෙතන type කරන්න තියෙනවා. මේ premises number කියලා තියෙන ඔයාගේ ඒ ගෙදර number එකක් තියෙනවා නම් අංකයක් තියෙනවා නම් ඒක සහ address එක මෙතන enter කරන්න තියෙනවා. එතකොට ඔයාට ඔයාගේ language එක අනුව ඒක English හරි සිංහල වලින් හරි enter කරන්න පුළුවන්. ඊට පස්සේ postal code එක enter කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ province එක district පළාත මොකක්ද? province එක පළාත මොකක්ද? ඊට පස්සේ ඔයාගේ district එක, ඊට පස්සේ ඔයා අයිති divisional secretary office එක. දැන් ඔයා මෙතන select කරොත් එහෙම western කියලා ඒ western province එකට අදාළ district ටික මෙතන කොළඹ ගම්පහ කළුතර කියලා select වෙනවා. ඒ අනුව ඊට අදාළ divisional secretary list එක විතරයි මෙතන පෙන්නන්නේ. ඒක නිසා ඔයාලට ලේසි ඔයාලට select කරගන්න. ඊට පස්සේ උඩ තියෙන්නේ permanent address එක. ඊට පස්සේ යට enter කරන්න තියෙනවා residential address එක. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ permanent address එක සහ මේ residential address එක වෙනස් නම් ඔයාට billing proof එකක් submit කරන්න වෙනවා, upload කරන්න වෙනවා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. එතනදී ඔයාට electricity bill එකක් හරි එහෙම නැත්නම් water bill එකක් හරි phone bill එකක් හරි මෙතනදී ඔයාගේ නමට තියෙන address proof එකක් විදිහට upload කිරීමේ අවස්ථාව තියෙනවා. ඊට පස්සේ ඔයාගේ contact numbers, ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා email address එක mandatory field එකක්. මොකද මේ email එකට තමයි ඔයාගේ මේ tin එක online request කරාට පස්සේ
ටින් සර්ටිෆිකේට් එක ඊමේල් හරහා තමයි ලැබෙන්නේ. ඒක නිසා ඊමේල් එක අනිවාර්ය වෙනවා. ඒක නිසා ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ බැංක් ඉන්ෆෝමේෂන් ඔයාගේ බැංකු ගිණුම් තියෙන බැංකු වල නම් account numbers ඔයාලට මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ family information ඔයා single ද married ද කියන එක ඔයා married නම් ඔයාට පුළුවන් ඔයාගේ spouse ගේ detail ඔයාගේ wife ගේ husband ගේ details දාන්න තියෙනවා. එයාට TIN number එකක් තියෙනවා නම් ඒ TIN number එක මෙතනදී enter කරන්න ඕනේ. ඊට අමතරව ඔයාට ළමයි children's ලා ඉන්නවා නම් ඒ children's ලා මෙතනදී add child දීලා ඔයාට ළමයින්ගේ detail මෙතන enter කරන්න පුළුවන්. ඒතර children ලා more than 1 ඉන්නවා නම් මුලින්ම මේක add child දීලා එක පළවෙනි ළමයාගේ detail enter කරලා save කරන්න. ඊට පස්සේ අහපව් ගිහිල්ලා add child click කරලා දෙවෙනි ළමයාගේ detail ඔයාට enter කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට දැනට තනිපුද්ගල ව්‍යාපාරයක් තියෙනවා නම් මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ තනිපුද්ගල sole proprietorship එකක් තියෙනවා නම් ඒකට වෙනම TIN එකක් එන්නේ නැහැ. ඒ ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ ඔයාගේ TIN එකම ඉන්ඩිවිජුවල් පුද්ගලයාගේ TIN එකම තමයි තනිපුද්ගල ව්‍යාපාරයේ TIN එක වෙන්නේ. ඒක නිසා ඔයාට බිස්නස් එකක් තියෙනවා නම් ඒ බිස්නස් එකේ ඩීටේල් මෙතනට එන්ටර් කරන්න add business ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ බිස්නස් එකේ නම බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තනිපුද්ගල ව්‍යාපාරයේ BR එකක් තියෙනවා නම් ඒ BR අංකය ඊට පස්සේ ඒකේ activities මොනවද ඒක BOI registered ද බිස්නස් එක පටන් ගත්තේ කවස්ද ඒකේ address මේ detail enter කරලා ඔයාට save කරන්න පුළුවන්. සමහරක් අය ඉන්නවා තනිපුද්ගල ව්‍යාපාර එකට වැඩි. ඉතින් ඒ බිස්නස් හිතන්නකෝ දෙකක් තියෙනවා නම් පළවෙනි එක enter කරලා save කරලා නැවත වතාවක් add business දීලා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක මෙතනද add කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඔක්කොම ෆෝම් එක ඔය කියන ඩීටේල් ටික ෆිල් කරාට පස්සේ supporting documents upload කරන්න තියෙනවා. supporting documents විදිහට මෙතනදී ඔයාට enter කරන්න පුළුවන් upload කරන්න පුළුවන් ඔයාගේ NIC එක අනිවාර්යෙන් upload කරන්න ඕනේ. මෙතනදී national identity card එක මෙතන select කරලා ඔයාට select file දීලා upload කරන්න පුළුවන්. ඊට අමතරව permanent address එකයි residence address එකයි වෙනස් නම් ඒකත් මෙන්න මෙතනදී other supporting documents select කරලා මෙතනින් ඔයාට ඒ billing proof එකක් utility bill එකක් upload කරන්න පුළුවන්. එහෙම upload කරලා ඉවරලා මෙතනදී ඔයා මේ tax file එක එහෙම නැත්නම් TIN අංකය ගන්නේ tax purpose නම් මොකද්ද purpose එක කියන එක තමයි ගොඩක් වෙලාට මේක tax purpose ගන්න නිසා මේකේ tax purpose දීලා මේකේ next button එක click කරා නම් හරි. එතකොට next button එක click කරලා ඔයාට එනවා fill කරපු detail confirmation එකක්. ඒක okay නම් submit කරන්න. submit කරාට පස්සේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ එතනදී එනවා acknowledgement එකක්. ඒ acknowledgement එක download කරලා print out එකක් හරි අරන් තියාගන්න. මොකද මේ TIN එක apply කරන්න online request කරාට පස්සේ Inland Revenue එක ඒ වෙලාවෙම ඔයාලට TIN අංකයක් issue කරන්න. ඒක ඒ පැත්තෙන් process වෙලා තමයි issue කරන්නේ. ඉතින් ඒකදී පොඩි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයාට TIN අංකය ලැබුණ නැත්නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඒක follow up කිරීමක් කරන්න විමසීමක් කරන්න ඔයාට කතා කරන්න වෙනවා. ඉතින් එතනදී ඒගොල්ලෝ අහනවා ඒකේ acknowledgement අංකය මොකක්ද කියන එක. ඉතින් එතනදී ඔයාගේ application අංකය එහෙම නැත්නම් මේ TIN request එක කරපු ඒ acknowledgement number එක ඔයා එතනදී කියන්න ඕනේ. එහෙම වුණාම තමයි ඔයාට ඔයාගේ TIN එක follow up කරන්න ලේසි වෙන්නේ. ඒක නිසා මේ ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරාට පස්සේ ඒ එන acknowledgement එක අනිවාර්යෙන් download කරලා තියාගන්න. ඉතින් ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට apply කරාට පස්සේ ඒ Inland Revenue එක පැත්තෙන් ඒක process වෙලා ඔයාගේ email එකට එනවා TIN certificate එක. ඉතින් ඒක ඔයාට download කරගන්න පුළුවන්. ඉතින් ඒකේ සඳහන් වෙනවා ඔයාගේ TIN අංකය මොකක්ද කියන එක. ඉතින් ඊට අමතරව තව mail එකක් එනවා PIN අංකයක් personal identification number PIN එකක්. ඒ PIN එක අවශ්‍ය වෙන්නේ
Inland Revenue website එකේ එහෙම නැත්නම් අපි කියනවා Ramis system එකේ login එක තමයි මේ pin එක විදියට එන්නේ. ඉතින් ඒක ඔයාලට අවශ්‍ය වෙනවා ඉදිරියේදී Inland Revenue එකත් එක්ක ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න login එකක් විදිහට Ramis system එකේ access එක හදාගන්න මේ pin එක අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි tin එක apply කරන්න. ඉතින් මම හිතනවා ඔයාට tin එක ගන්න විදිය ඔයාටම කරගන්න විදිය පැහැදිලි ඇති. ඉතින් තාමත් ඔයා tin එක apply කරලා නැත්නම් ඉතින් ඔය කියන process එකේ ගිහිල්ලා tin එක apply කරන්න. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් analytics අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පල්ලෙහාන් තියෙන WhatsApp button එක click කරලා අපිට message එකක් යොමු කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙන phone numbers වලට ඔයාලා කතා කරලා දැනගන්නත් පුළුවන්. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.